වෙන්නේ? ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ dude the first තමයි. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මගේ පළවෙනි channel එකෙත් මේ ගේම් එක ගෙනාවා. නමුත් ඒක ඕගොල්ලන්ට මං හිතුවා ඒ ගේම් එක ගේන්න ඕනි කියලා. හරි ඉතින් මම ඕගොල්ලන්ට ඒ ගේම් එක ගේන්න හිතා ඔන්න ඉතින් අද ගේම් එක ගෙනාවා. හරි ඉතින් අපි එදා කරපු වැඩ ටික කරලා බලමු. වෙනස් වැඩ ටිකුත් කියනවා. ඒ ටිකත් කරලා බලමු අපි. මොකද බලමු ඉතින් වෙන්නේ. හරි guys මම මේ වීඩියෝ එක ඕපන් කරනවා. මෙන්න මේ guys මෙන්න මේ ඇඳ. කියලා දුන්නත් දන්නේ නැහැ. මම මේ ඇඳේ නිදා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඔන්නෝම නිදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඇරින්න ඔන්න හවස. අපි දැන් මේ හවස. මේ හවස guys අපි මේ ඉන්නේ. මට චුට්ටක් කැස්ස. ඒක ගණන් ගන්න බෑ ඔයගොල්ලෝ. ඉතින් මේ හවස අපි හවස් වෙලා මේ ඒකේ අපිට රෑ වුණාම නිදා ගන්න පුළුවන් ගෙදරට ගිහිල්ලා. ඉතින් guys මේ තියෙන්නේ ෆාම් හවුස් එකක්. මේ බඩු ගන්න බෑ අපිට මේකේ. දැන් ඩෝසරයක් තියෙනවා මේ. guys ඒක වෙනස්ම විදිහකට ආරණ්‍ය කුඹුර වල ලිල් චම්ස් ෆාම් ලිල් කියලා එකෙක් ගිලු මේ ෆාම් එක. හරි ඉතින් මම ඕගොල්ලන්ට මේක පෙන්නවා කලිනු බැංකුව ලංකා බැංකුව. ඉතින් එළම guys මේ කුළුණ ඒක මේ ටවුන් එකේ ඉන්න ඔසම කරන්න කිව්වොත් හරි මං මේ කුළුණට යන්න බෑ අපිට. උඩ තියනවා මොකද්ද එක. හරි guys අතන තියෙනවා ගෑරේජ් එක. ඉතින් මේ සිටි එක අතල් වැඩ කරන්න පුළුවන්. අතන තියෙනවා ගන් ෂොප් එක. ගෑරේජ් එකට යන්න කලින් guys මම ඔයගොල්ලන් ගන් ෂොප් එක පොඩ්ඩක් පෙන්නන්නම්. මේ මෙතන D කියලා තියෙනවා guys. වාහනේ එතන. අඩේ hey guys මේක අර සුපර් කාර් ගන්න පුළුවන්. අඩේ පට්ටනේ. ඉතින් මේ පැත්තේ තියෙන හොඳම වාහනේද කොයිද මේක? hey guys මේකේ අරකකුත් තියෙනවා. හොඳ වාහනයක් මේක. මට ඕනේ දැන් මේක. ඒක ඩී කියලා පෙන්නන්නේ මං හිතන්නේ හොඳ වාහන වෙන්න ඇති. හැබැයි දැන් මං මේ හොඳ වාහනේ විහික් කරලා දාන්න. guys එතකොට මේ තියෙන ජිම් එකක්. පේනව නේද? මට අතුල්ට යා ගන්න පුළුවන්ද? අමෙදින් guys ඩූර් එක. දුවනවා. අපි එක්සර්සයිස් කරනවා. අපිට එක්සර්සයිස් කරන්න පුළුවන්ද දන්නේ නැහැ. මේකේ ජිම් එක තියෙනවා. වැඩක් නැහැ. ඇඟ හදා ගන්නවා. ඉතින් මෙතන මේ බිල්ඩින් තියෙනවා නිකන්. ඔය නෝමල් බිල්ඩින් මිනිස්සු ඉන්නේ. ඉතින් මේක තමයි ගන් ෂොප් එක. මම ඔයගොල්ලන්ට පෙන්නනවා දන්නේ නැහැ මේක. පළවෙනි ගේම් එකේදී. ඉතින් මේකේ ඉන්න මිනිස්සයා. එක ගන්ස් තියෙනවා. මෙතන මේක guys තියෙනවා අතට ඇඟිල්ලට හරියන තරමේ චූටි සයිස් ගන්න එකක්. මේක පොඩ්ඩක් බලමු guys. මේ මොකද්ද අමුතු? මොකද උනේ? අඬ දන්නේ නැහැ මොකද උනේ කියලා.
ඔය ගන්න වෙයිලු guys මොකද්ද දන්නේ නැහැ. ඒ දන්නේ. දැන් බෝම්බ දිනවා අපි ගාව බෝම්බ තියනවනේ. ඉතින් මේක තමයි ගන් ෂොප් එක. ඉතින් මෙහෙම තමයි ඒක වෙන්නේ. මෙන්න මෙතන නේද උටාර ආයෙත් පොඩ්ඩක් ගහලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඒක මොකුත් වෙන්නේ නැහැ guys උට. උට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒකෙන් හරි අවුලක් නැහැ එළම. අපි දැන් පෙන්නන්නම් අර මේ සිටි එකේ තියෙන අන්න ආරක ඇත්තට මං ගිහිල්ලත් නැහැ මේක මොකද්ද අප්ඩේට් වෙලා මේ තියෙන guys කෝච්චිය. ඉතින් බල හිටියේ මම මේ ගේම් එකේ කෝච්චියක් එනකන්. හරි guys එතන කෝච්චියක් තියෙනවා. ඒකට අපිට යන්න බෑ. ඒ කෝච්චි පාර මම හිතන්නේ හාකමට යන එකක් වෙන්නේ නැති. අපි වෙන වෙලාවක වීඩියෝ එකක් ගේමු ඔය කෝච්චියෙන් මොකද වෙන්නේ කියලා. ගියාම ඉතින් මට දැන් මගේ ගෙදර හොයාගන්න බෑ. අර අතන් තියෙන guys හොටෙල් එකක්. අපි ඒකට ගිහිල්ලා බලමු යන්න පුළුවන්ද කියලා. අතන ඔල්ලෝසු කනුවක් තියෙනවා guys. මේකට මං හිතන්නේ යන්න බෑ. ඔව් යන්න බෑ guys ඒකට. ඩී කියලා හොඳ වාහන තියෙනවා. guys මේ තියෙන ගෑරේජ් එක. ඉතින් ගෑරේජ් එක දැන් ඇරලා ඇති සාමාන්‍යයෙන්. වාහන ගෑරේජ්. මං හිතන්නේ guys මේ තියෙන්නේ අර ගෑරේජ් කෙනාගේ ඔෆිස් එකද කොහෙද? මේ guys කාර් සෙල්ලම් බඩුවක්. ඒතරකම ටොයි කඩේ දෙන්න. මේකේ ටොයි කඩේකුත් තියෙනවා guys. මේකට යන්න බෑ. හදාගන්න ගෑරේජ් එක වහලා මං හිතන්නේ රෑ වෙද්දී ඒ කාරණාවක් දන්නේ. අන්න අතන් තියෙනවා තව සෙල්ලම් කරන එකක්. මෙන්න මේක මෙහෙම වාහන යනවා. guys මෙන්න මේකේ ස්ලෝ මෝ කියලා තියෙනවා මොකද ඒක? එකෙන් අපිට ස්ලෝ වෙලා යන්නේ උනේ. වාහනේම ස්ලෝ වෙලා ඉන්නේ. එතකොට අපිට ටක් ගාලා මෙතනින් පැන ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි අවුලක් නැහැ. ඒකත් හොඳ එකක්. මේක දුවන්න බෑ මොකෝ උනා. මගේ කැරක්ටර්ගේ නම ජැක්. මේක අපිට කැරක්ටර්ස්ලා මාරු කරන්න පුළුවන්. හැබැයි මට තාම අන්ලොක් වෙලා නැහැ කැරක්ටර්ස්ලා එකක්වත්. හරි අපි දාමු බලන්න. ප්ලේ බෝලින්. හරි ඔන්න දානවා guys. ඒක වැදුණා නෑ. හරි බෝලයක් තව බෝලයක් දානවා. guys hari rewards rupiah 10ක් හමුණා. කෙලින්ම අයියෝ guys ඒකන ලෝ එකක් දාමු අපි. ඒක මං ගියේ නෑ. හරි තව පාරක් කරනවා. හරි අපි මේකෙන් ක්විට් වෙමු. මේ සෙල්ලම කරන්න බෑ තව දුරට. මේ සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම guys මේකෙම තියෙනවා තව එකක් බාස්කට් බෝල් ගහන්න පුළුවන්. මම අසන බේනවා guys. ඕගොල්ලන්ට පේනවා ඇති අතන කන්දක් තියෙනවා. ඒ කන්ද තමයි මේ ටවුන් එකේ සිටි එකේ තියෙන ලොකුම කන්ද. ඕ මම කිව්වොත් මේ තියෙන guys අර මේ තියෙන කාර් ෂොප් එක දෙන්න. normal car විකුණන ඔය කාර් වගේ quality car නෙමෙයි මේ normal දෙන car. මේක අපි නැගලා යන්න පුළුවන්. ගන්න ඕන කියලා නෑ guys. ගන්න පුළුවන්. ඒගොල්ලෝ free තියලා තියෙන එක. ගන්න අපිට.
බලන්න guys මම කරන පොඩි වැඩක්. මේක ට්‍රික් එකක් සල්ලිවන්නවා. ඉතින් මේකේ මේ කාර් එක තියෙන්නේ මෙන්න මේ කාර් එක මම මෙන්න මේකට විකුණනවා. ඉන්න guys. ඔන්න දැන් ඔයාලා දැක්කනේ guys. OMG, this bad boy can fit some up dudes in it. දැන් අපිට කාර් රුපියල් අයිඩ් ගත්තා. ඒක උඩ වැඩක් නෑ. ඔය එක ඒ ආයතන මේ කාර් ෂොප් එකේම කාර් ගන්න එකයි. හරි. ඉතින් අර උස කන්ද තියෙනවා. අපි ඒ කන්දට චුට්ටක් යන් බලන්න. ඉතින් මෙහෙම අර තියෙනවා පොලිස් ස්ටේෂන් එක. කන්දර යන්න කලින් කන්දර යන්න පුළුවන් guys ඒකෙන්. ඒ පොලිස් ස්ටේෂන් එකේ තියෙන පොඩි හෙලිකොප්ටර් එකක් පොඩි ලොකුයි. හෙලිකොප්ටරෙන් පුළුවන් අපිට අර කන්ද උඩට යන්න. හරි ඉතින් අපි හෙලිකොප්ටරේ තියෙන තැනට යන්. අඩෝ මුන් තාම නඩනවා මම මෙතන. මම නිදා යද්දි මෙතන නටන හිටියන්නේ. අවුලන්නේ මම හිතන්නේ හෙලිකොප්ටරේ ගන්න යන්න පුළුවන් වටෙන්. මම තියන්නේ පටිපිල. හෙලිකොප්ටරේ ගමු අපි. ඔව් වටනවා guys වටනවා. මේ තියෙන guys සුන්දරණීය හෙලිකොප්ටරේ පොලිස් හෙලිකොප්ටරේ අපේ. guys මේක control නෑ. guys bamu aduh behapam bang. Alah bahani una helikopterට යමු අනේ යන්න විදියක් නැහැ guys. උම්මට කුඩු hey යකෝ guys helikopterේ මම හිතන්නේ අභා ප්‍රාත්‍යයටපත් වුණා. හෙලිකොප්ටරේ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්. හරි අවුලන්නේ විනාඩියක්. හරි guys මෙහෙම එක්කුත් තියෙනවා අර ඇහැ වගේ එක. එතකොට අපිට අයිකන් මුකුත් පේන්නේ නැහැ. එම් බලන්න guys සුන්දරණීය සිටි එක. hey වැටෙයියකෝ සුන්දරණීය සිටි එක බලන්න ගිහිල්ලා. ඉතින් guys මේ තියෙන ෆෝන් එකක් අපිට. මේ guys බලන්න iPhone 16 Pro Max එකක්. 16 නෙමෙයි 17 මොකක් වුණත් වැඩක් නැහැ. හරි guys මේ මම දැක්ක මේක උඩ සල්ලි දෙනවා. නැත්නම් ඉතින් මේක විතරක් තියෙන්නේ. අපේ මහන්සියට දීපල්ලයක්ව තව සල්ලි. හරි guys එළම ඔව් සිටි එක පේන විදිය. හරි guys මැරුණා මං මැරුන්නේ නැහැ. ඒක guys වැටුනම අපිට සල්ලි වැඩි වෙනවා. හරි ඉතින් අනම්මන සද්දේ ගණන් ගන්න බෑ. අතන මොකද guys කාර් එකක් තියෙනවා. හරි ඉතින් එළම ඒ මොකද වගේ අඩෝ මෝටර් කාර් එකක් බං. ඒක කන්ට්‍රෝල් නෑ. කොහෙද යකෝ මේක යන්නේ? අම්මට අහුඩු. ඒක නෑ guys. දැක්කනේ guys ඒ වාහනේ ඉන්න මගේ ඒ මොකද්ද guys මේ? දිව්‍ය ලෝකෙන් ආපු කාර් එකක්ද? guys මෙන්න මේකගේ අද උපන්දිනේ. අඩෝ විශ් කරලා එමු බා. පොඩ හිටපන්.
චූටි පුතා. ඩෝමු ගේම් ගහනවා. මොකද මේ තියෙන්නේ? එතන ගේම් ගහනවා. සෑම්. හරි ගයිස් මොකද කියනවා මට? ඕකේ කකා ගේම් ගහනවා. මං හිතන්නේ බං අද මුන් එකකින් හරි උපන් දිනයක් ගයිස්. ඒකයි නෑ මට පාටි එකට තමයි මං ආවේ. මට මිෂන් නම් දෙන්න එපා මම පාටි එකට ආවේ. මොකද්ද මේක තියෙනවා? අපි ගහලා බලමු. මම මේක දැකලා තියෙනවා මොකද්ද එක කීපැඩ් එක. මොකද්ද මම වෙන්නේ? මේකනේ. අපි ගහලා බලමු. ටිනි one shot kill දෙනවා. හරි ගන්න ඕනේ. ස්පෙලිං පොඩ බලමු. tiny noodles. මේක guys මොකද්ද තියෙනවා? එක ගහන්න. ෆෝන් චැට් කියලා අවුලන්නේ guys මට ඕනේ ඒක. මෙතන කම්පියුටර් තියෙනවා මේ ගන්න බෑනේ. මෙතන headset එකක් තියෙනවා රතු පාට. මේ ખાસ අඩෝ මම හිතන්නේ මේක මේ PC එක කඩනවා නේ PC ගේම් ගන්න අඩෝ ඩූඩ් ද ෆස්ට් ගහන්නේ මේ පිස්සු නම් කියලා ඉන්න මම ගේම් එක ලෝකේ කේක් එක මම කන්නේ නැද්ද මම කන්නද හරි පාටි හිටියා වැඩක් නැහැ මන්ද මම යනවා බායි යාළුවනේ මම යනවා හරි guys ඔන්න ඉතින් ඕගොල්ලන්ට අද මම ගේම් එකක් ගෙනාවා ඉතින් ඕගොල්ලෝ මම තවත් දවසක මේ වගේ හොඳ ගේම් එකක් ගේන්නම් ඉතින් ඕගොල්ලෝ මේ වගේ ගේම් එකක් ඉල්ලන්න මම ගේන්නම් තව ඕගොල්ලන්ගේ අදහස් පහලින් දාන්න හොඳයිද වීඩියෝ මගේ තියෙන අඩු මොනවාද මම ඒවත් හදාගන්නම් තව ඔයගොල්ලෝ ඉල්ලන ගේම් එක මම දාන්නම් මේ ගේම් එකේ හරි නම් අපි ගියා